දවසේ සිතුවිල්ලේ දේව වචනය සමග එකතු වන ඔබ සැමට ආශිර්වාදමත් සුබ දවසක් වේවා. අද දින දවසේ සිතුවිල්ලේ තේමාව නිර්ලෝභී ලෙස සුදුසු පඬුර පූජා කර දෙව්දුන්ගේ ආශිර්වාද ලබන්න. අද දින දවසේ සිතුවිල්ලේ බයිබල් පදය උත්පත්ති 4 වන පරිච්ඡේදයේ 5 වන පදයේ එහෙත් උන්වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර නොසලකූසේක. එවිට කායින් අතිශයින් කෝප විය. ඔහුගේ මුහුණද වෙනස් විය. අද දවසේ මෙනෙහි කිරීම සෙනෙහවන්ත කිතුණුවෙනි. එමෙන්ම ලෝකයේ මැවුම්කාර දෙවිපියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔබගේ සිත තුළ වාසය කිරීමට ඉඩ දුන්නා වූ ඔබ මොනතරම් වාසනාවන්ත පුද්ගලයෙක්ද? කිතුණුවෙනි, ඔබ ස්වාමි වූ දෙවියන් වහන්සේට පඬුර පූජා කර තිබෙනවා නොවේද? නමුත් උත්පත්ති 4 වන පරිච්ඡේදයේ දැක්වෙන අන්දමට කායින් සහ ආබෙල් පඬුරු දෙව්දුන් ඉදිරියට ගෙනාවෝය. මෙහිදී උන්වහන්සේ කායින් සහ ඔහුගේ පඬුරු නොසලකූසේක. එවිට කායින් අතිශයින් කෝප විය. ඔහුගේ මුහුණද වෙනස් විය කියා ප්‍රධාන දේව වචනයෙන් දක්වා ඇත්තේ කායින්ගේ පඬුර දෙව්දුන් එපා කළ බවයි. නමුත් තමාගේ ප්‍රථම ඵලයෙන් ආබේල්ගෙන පඬුර සුදුසු පඬුර ලෙස දෙව්දුන් පිළිගස්සේක. එබැවින් කායින් ආබේල් කෙරෙහි වෛර විය. එබැවින් කායින් තමාගේ සහෝදරු ආබෙල්ට කතා කළේය. තවද ඔවුන් කෙතේ සිටි කල්ලි කායින් තමාගේ සහෝදර වූ ආබෙල්ට විරුද්ධව නැගිට ඔහු මැරුවේ කියා උත්පත්ති 4 වෙනි පරිච්ඡේදයේ 8 වන දේව වචනයේ දක්වයි. කිතුණුවෙනි, දෙව්දුන්ට සුදුසු පඬුරක් වන්නේ සම්පූර්ණ සිතක් ඇතිව නිර්ලෝභී සිතෙන් දෙන්නා වූ පඬුර වේ. මාර්ක් 12 වන පරිච්ඡේදයේ 42 සිට 43 වන බයිබල් පදවල දිලිදු වැන්දබුවක් ඇවිස් සතයක් වටිනා සල්ලි දෙකක් දැමුවාය. උන්වහන්සේ ගෝලයන් තමන් වෙතට කැඳවා සැබවක් නුඹලාට කියවි. ගබඩාවේ මුදල් දමන සියල්ලන්ට වඩා මේ දිලිදු වැන්දබුව දැමුවාය කියා එම පඬුර සුදුසු පඬුර ලෙස පිළිගස්සේක. ඔබ ධනපතියෙක් වුවත් ඔබ දෙව්දුන්ට පඬුරු පූජා කරන කල ඔබගේ සිතේ ස්වභාවය දෙව්දුන් මනවින් දන්නා බැවින් අන් අය දෙන නිසාවත් තරගකාර සිතකින්වත් පඬුරු පිදීමෙන් පළක් නොවේ. කිතුණුවෙනි, ඔබත් පඬුරු දසෙන් කොටස් දිලිදුම් වෙනුවෙන් දෙනු ලබන ස්තුති දීමනා පූජා කරන්නේ සභාවේ දෙවියතුමාගේ හෝ ඇදිලිවන්තයන්ගේ ප්‍රසාදය ඔබට ලබා ගැනීමට නම් එය නිෂ්ප්‍රයෝජන ක්‍රියාවකි. ඔබ දෙව්දුන්ට පුදන පඬුරට මෙපමණ කාලයක් ආශිර්වාද නොලැබීමට ඔබට ප්‍රගතියක් නොමැති වීමට එය හේතුවක් වේ. ඔබ ආබේල් මෙන්ද දිලිදු වැන්දබුව මෙන්ද සම්පූර්ණ සිතක් ඇතිව නිර්ලෝභීව අවංකවම දෙව්දුන් දෙස පමණක් බලමින් පඬුර පුදන්න. එවිට සුදුසු පඬුර දකින දෙව්දුන් ඔබට ආශිර්වාද කරනසේක. ඔබ අවංකවම යාඥා කරමින් අදම ඊට පළමු පියවර තබන්න. අද දවසේ අභියෝගය. ඔබ දේවස්ථානයට යන ඇදිලිවන්තයෙකු හෝ දේව සේවකයෙකු විය හැකිය. ඔබ දේව දරුවෙකු ලෙස මෙතෙක්කල් දෙව්දුන්ට ඔබගේ පූජාව එනම් දසෙන් කොටස් පඬුරු ලබා දුන්නේ කෙසේද? මේ මොහොතේ ටික වේලාවක් මෙනෙහි කර බලන්න. සමහර විට ඔබ එම දීමනාව දිය යුතු නිසා අන් අයට පෙනීම පිණිසත් දුන්නා නම් ඔබගේ හිඟකමට ආශිර්වාදය ප්‍රමාද වන්නේ ඔබ ඒ ආකාරයෙන් උන්වහන්සේට පූජා කරන නිසාය. එම නිසා ඔබ නැවතත් ඒ ආකාරයෙන් උන්වහන්සේට පූජා නොකර අද පටන් දෙව්දුන්ට මුළු හදවතින් සම්පූර්ණ සිතක් ඇතිව නිර්ලෝභීව අවංකවම එම පඬුර පූජා කරන්න. එවිට දෙව්දුන් ඔබට ආශිර්වාද කරනසේක. දැස් පියාගෙන
මා සමග මෙම යාඥාව කරන්න. මාගේ යේසුනී, මම මෙතෙක් කාලයක් ඔබට පඬුරු පූජා කළේ සුදුසු පඬුරක් ලෙස නොවන බැවින් මම දිලිදුව ජීවිතයේ අසරණ ස්වභාවයට පත්ව සිටියේය. ඔබට සම්පූර්ණ සිතකින් නිර්ලෝභී ලෙස සුදුසු පඬුර පූජා කර ආශිර්වාද ලැබීමට මම අද දින මා තීරණය කළමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින බයිබල් පොරොන්දු පදය නික්මියාම 25 වන පරිච්ඡේදයේ දෙවන පදයේ මට පඬුරක් ගෙනෙන්නට ඊශ්‍රායෙල් පුත්‍රයන්ට කියාපන්න. තමාගේ සිත එළබවන එක එක අයගෙන් මාගේ පඬුර ගනිල්ලා. ආමේන්. දවසේ සුබ පැතීම. සම්පූර්ණ සිතක් ඇතිව නිර්ලෝභීව අවංකව දෙව්දුන්ට පූජා කර දෙව්දුන්ගේ ආශිර්වාද ලබන්නා වූ ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් දෙව්දුන්ගේ ආශිර්වාදමත් සුබ දවසක් වේවා. ඔබ සියලුම දෙනාට යේසු පිහිටයි. ඔබ අහුම්කන් දුන්නා වූ දවසේ සිදුවෙන වචනය ආශිර්වාදමත් වචනයක් වෙන්නටයි අප විශ්වාස කරමු. මෙම වචනය ඔබට දිනපතා ගෙන්වා ගැනීමට හෝ යාඥාවක් උපදෙසක් අවශ්‍ය නම් 07115 839 යන WhatsApp දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.